කෙම්මුර දවසක් අල්ලලා ඇස්වා කටවහ පුච්ච ගම. ආයුබෝවන් කියලා පිළිගන්නවා රාහු ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් මම මේ හදන්නේ 4 වෙනි එපිසෝඩ් එක බස් ඩ්‍රයිවර් කෙනෙකුගේ ඩේලි රූටින් එක ගැන කියලා දෙන්න. මේකෙදි මම විශේෂයෙන්ම ඔයාලට පෙන්වන්නේ අපි කෙම්මුර දවස්වල ඇස්වා කටවහ නැති වෙන්න දුම් අල්ලන විදිය සහ දෙහි වැලක් එල්ල ගන්න විදිය. ගොඩක් වෙලාවට අපි කරන්නේ පොල් කටු පුච්චලා ඒ පොල් කටු අඟුරු වලට සාම්ප්‍රාණි දාලා බස් එකට දුම් අල්ලලා කහ වතුර ඉහලා අපිම හදාගත්ත දෙහි මිරිස් සහ කොහොඹ කොළ එකතු කරගත්ත වැලක් බස් එකේ එල්ලන එක. ඉතින් මේ දේවල් ගැන සාම්ප්‍රදායිකව ගත්තොත් එහෙම ඉතිහාසෙ නම් එක එක කතා පවතිනවා. මේකෙදි මම අදහස් කරන්නේ දුම් අල්ලලා මේ බස් එකේ තියෙන දෝෂ තියෙනවා නම් ඇස්වා කටවහ දෝෂ, ඒ වගේම මේකේ කිලි තියෙනවා නම් ඒ වගේ දේවල් ඉවත් කරගන්න. ඒකට හේතුව මේක මගී ප්‍රවාහන බස් රටක්. එතකොට මේකේ එක ජාතිවල එක මිනිස්සු ගමන් කරනවා. ඉතින් මේ මිනිස්සු කාලා බීලි ඉන්න දේවල්, මේ මිනිස්සු අරන් යන දේවල් විවිධාකාරයි. ඉතින් අපේ ආගමට, එතකොට ජ්‍යොතිෂයට, අපේ ලංකාවේ ඇදහිලි ක්‍රමවලට අනුව ඉතින් ඒ හැම එකකම බලපෑමක් කොහේ හරි තියෙනවා නම් ඒ දේවල් නැති කරගෙන අපි ගමනක් යන එක තමයි සුදුසු. ඉතින් ලංකාව වගේ රටක ඇදහිලි ක්‍රමවලට, ආගම්වලට, එහෙම නැත්නම් තමන් වඳින පුදන විදිහවල් වලට ගරු කරන්න ඕන. ඒකට හේතුව මේක ගොඩක් ආගම් එකතු වෙලා හැදිච්ච රටක්. ගොඩක් විවිධ ජාතීන් ඉන්නවා. ඉතින් ඒ හැමෝගම ඇදහිලි ක්‍රම වලට අපි අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕන. මේකත් ඒකේ එක්තරා කොටසක්. ඉතින් මේ දෙහි මිරිස් කොහොඹ එල්ලන එකෙන් ඇස්වහ කටවහනේ නැති වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒකේ මම හිතන විදිහ නම් මේකෙදි මේ දෙහි වලින් ඇඹුල, ඒ වගේම මිරිස් වලින් සැර, කොහොඹ වලින් තිත්ත කියන තුනම මිනිස්සෙගේ ඇහෙන් අඳුරගනිද්දී ඇති වෙන්නේ ආසාවක් නෙමෙයි. ඒ ගැන සැර, ඇඹුල, තිත්ත තුනම කාටවත් ආසිය දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බස් එක ගැන කාගේ හරි හිතේ ඇති වෙනවා නම් ඇස්වහ මේ තුන හරහා ඒක පිට කරන්න වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ දේවල් ඈතිනම් පැවතිලා එන්නේ. ඉතින් මේ දේවල් වෙනම ගන්නක් තියෙනවා. සමහර වෙලාවට බස් ස්ටෑන්ඩ් වල මේ වරන් ඇවිල්ලා දාන කට්ටියක් ඉන්නවා. ඉතින් අපි නම් කැමති මේක අපේ අතින්ම හදාගන්න එකට. ඒ වගේම අපි කහ වතුර හැමත් තිහිනවා. වැඩේ කියන්නේ මං කහ වතුර හෙන වීඩියෝ එක රෙකෝඩ් වෙලා නැහැ. ඒක නිසා ඔයාලට ඒ ගැන පෙන්න ගන්න විදිහක් නැති වෙනවා. අපිම ඉතින් බස් එක සම්පූර්ණයෙන්ම හොදලා පිරිසිදු කරගෙන මේ විදිහට කහ වතුර ඉහලා, දෙහි වැල් එල්ලලා, දුම් අල්ලලා, කපුරු පවා පත්තු කරනවා. කපුරු පත්තු කරාම නම් බස් එක තුල ඉන්නේ මාරම සුවඳක්. අර දේවාල වල එන සුවඳ තියෙන්නේ ඒ වගේම තමයි. ඉතින් මේ විදිහට ලකලෑස්ති වෙලා අපි අද අලුත් ගමනක් යන්න පටන් ගන්න හදන්නේ. අලුත් ගමනක් කියන්නේ අපි හැමදාම යන රූට් එකේ අදත් අපි ගිහින් එන්න තමයි හදන්නේ. මෙච්චර දවසක් වීඩියෝ කරනකොට ඉතින් එක එක අඩුපාඩුකම් වෙලා තිබුණ. සමහර වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් වලින් ඒ ගැන විස්තර කියලා තිබුණා. මම ආසයි ඔයාලගේ කමෙන්ට් වලට, ඔයාලගේ අදහස් වලට. ඒ වගේම සමහර විවිධාකාර ප්‍රශ්න අහලා තිබුණා. ඒ ඔක්කොට මම උත්තර අරගෙන එන්නම්. ඉතින් මම වෙලාව තියෙන හැටියට තමයි මේ වීඩියෝ කරගන්නේ. ඉතින් මේ රස්සාව ඇතුළේ අපිට වීඩියෝ කරනවා කියන එක කරන්න ටිකක් අමාරු වැඩක්. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මගී ප්‍රවාහනයේදී අපි වීඩියෝ කරනවා නම් මිනිස්සුන්ගේ මූණ අහුවෙන්නේ නැති වෙන්නේ, යාළගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕනේ කරන්න. මේ ඉන්න මගේ කොන්දොස්තර මහත්තයා බස් එකේ ස්ටෑන්ඩ් එකේ නවත්තලා ඉඳ හඳුන් කූරු පත්තු කරන විදිහ. අපි ඉතින් මේ හඳුන් කූරු පත්තු කරලා බස් එක සුවඳවත් කරන්නේ වැඩි හරියක්ම මිනිස්සෙක් බස් එකට නගිනකොට බස් එක ඇතුලේ තියෙන්න ඕනේ මේ හොඳ සුවඳ හින්දා. ඕනම තැනක මිනිස්සෙට ඉම්ප්‍රෙෂන් එකක් කියලා එකක් තියෙනවනේ. ඇතුළට එනකොට මේ වගේ සුවඳක් දැනෙනම කවුරුත් ආසයි. මේ තියෙන පිටකොටුවේ බැස්ටියන් මාවත බස් ස්ටෑන්ඩ් එකේ අපේ queue එක. ඒ කියන්නේ මාතර කොළඹ queue එක. ඉතින් ඊට පස්සේ ඔයාලගේ සමහරු කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණා ඩ්‍රයිවිං කරන වීඩියෝ එකක් ගන්න කියලා. මම ඒක නිසාම මේ වීඩියෝ එක ගන්නේ ස්ටෑන්ඩ් එකේ ලෝඩ් එක වස්සලා ඩීසල් ගහන සෙඩ් එකට යන ගමන් තමයි. අපේ කොන්දොස්තර මහත්තයා මේ වීඩියෝ එක මම අරගෙන දුන්නේ. කෙනෙක්ත් එක්ක වීඩියෝ කරන්න කියලා ප්‍රශ්න ඉදිරි කරගන්නවට වඩා මේ වගේ වීඩියෝ එකක් අරගන්න එක හොඳයි කියලා මට හිතුණා. ඒ වගේම අපි ඩීසල් ගහන වීඩියෝ එකකුත් විදියට පෙන්නනවා. ඒක ඒ වෙලාවෙ එතන ලොකුවට රෙකෝඩ් කරන්න බැරි. ඔයාලා දන්නවා ඇති ඉන්ධන පිරවුම් හල් වල ජංගම දුරකථන භාවිතා කරන්න තහනම්. ඉතින් ඒක නිසා අපි නීති රීති වලටත් ගරු කරන්න එපයි. ඒක නිසා මං ඈත ඉඳන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා.
මීට කලින් එපිසෝඩ් එකේ මම කියලා දුන්නා ඔයාලට ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා නම් ඔයාලා පිළිපදින්න ඕන දේවල් මොනවද කියලා. කියන්නේ ලයිසන් එක ගන්න විදිය, ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න විදිය. ඉතින් ඒකෙදි මම ලින්ක් එකක් දාලා තිබුණා NTC ලයිසන් එක ගන්න එකේ. ඒකේ අලුත් දෙයක් තියෙනවා. දැන් NTC ලයිසන් ගන්න ට්‍රයල් එකක් බලනවා. ඉතින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින් ආපහු එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ ගමන්.